ඇත්තටම මේ රසම හොද්දනා කෑම අරුචියට නියමයි. කන්න ආස හිතෙනවා. ආයුබෝවන් ආදරයෙන් පිළිගන්නවා කුකින් ප්‍රියංගා YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම. අද මම ඔයාලට අරගෙන ආවේ ප්‍රතිශක්තිය වඩන සෙම්රෝග නසන රසම් එකක් හදාගන්න විදිය. සතියට දවස් දෙකක්වත් මේ වගේ රසම් එකක් හදාගෙන බොන්න පුළුවන් නම් අපේ සෞඛ්‍යයටත් ගොඩක් හොඳයි. අපේ ප්‍රතිශක්තියත් ගොඩක් වැඩි කරගන්න පුළුවන්. එහෙනම් මේ රසම් එක හදාගන්න විදිය බලන්න එන්නකෝ වීඩියෝ එකට. මම මුලින්ම මැටි ඇතිලියට වතුර එකතු කරලා ඒකට සියඹලා ටිකක් එකතු කරගත්තා. සියඹල එක ටිකක් පෙඟෙන්න පැත්තකින් තියලා අපි අනිත් දේවල් ටික හදාගමු. මම වංගෙඩි අරගෙන ඒකට සූදුරු තේ හැන්දක් එකතු කරගත්තා. ඊට පස්සේ මාදුරු තේ හැඳි කාලකුත් එකතු කරගත්තා. ඊට පස්සේ කොත්තමල්ලි තේ හැඳි 3ක් එකතු කරගත්තා. මේ ප්‍රමාණයෙන් අරගත්තාම 5 දෙනෙක්ට විතර ඇති. ඊට පස්සුව මං ඒට ගම්බිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරගත්තා. ඔයාලට ගම්බිරිස් ඇට තියෙනවා නම් ගම්බිරිස් ඇට එකතු කරගන්න. ඊට පස්සේ මම රතු ලුණු ගෙඩි 10ක් විතර එකතු කරා. ඊට පස්සේ ඉඟුරු පෙති 3-4කුත් සුදු ලුණු බික් 5ක් විතරත් මම එකතු කරගත්තා. ඒ ගමන්ම කරපිංචා මිටකුත් එකතු කරගත්තා. දැන් මම වියලි මිරිස් කරල් දෙකකුත් එකතු කරගන්නවා. ඒ ගමන්ම අවු මිරිස් කරලකුත් එකතු කරගත්තා. ඒ විදිහට සේරම එකතු කරගෙන මම මේ පෙන්නන ප්‍රමාණයට කොටා ගන්න ඕනේ. ගොඩාක්ම පිටිවෙන්නම තලා ගන්න ඕනේ නෑ. මේ ගානට පොඩ්ඩක් කැඩිලා යන විදිහට තලා ගත්තාම ඇති. දැන් අපි කොටාගත්තු දේවල් සේරම මැටි ඇතිලියේ පෙගෙන්න දාලා තිබ්බ සියඹල එකත් එක්ක හොඳින් දිය කරගමු. මේ විදිහට හොඳින් පොඩි කරමින් මේ වතුර එකේ දිය කරගන්න. සේරම හොඳින් දිය කරගත්තායින් පස්සේ අපි දැන් රසම් එක උයා ගන්න යමු. මම තෙම්පරාදුමකුත් කරන්නේ නැතුව මේ විදිහටම තමයි රසම් එක හදාගන්නේ. මම මැටි ඇතිලිය ලිපේ තියලා ඒකට මං කහ කුඩු ටිකක් එකතු කරගත්තා. ඊට පසුව අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගත්තා. ඒ දෙක එකතු කරගෙන හොඳින් කලවම් කරලා ලිප ඔන් කරලා ගින්දර අඩු කරලා මේක නිවාඩු පාඩුව උයා ගන්නවා. ඔයාලට වැඩිපුර ඇඹුල් අවශ්‍ය නම් සියඹලා ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඒ දේවල් ඔයාලගේ කැමැත්ත අනුව එකතු කරගන්න පුළුවන්. අඩුම ගින්දරේ මේ රසම් එක උයා ගන්න ඕනේ. ටික වෙලාවකට පස්සුව මම රසම් එක නැවතත් කලවම් කරගත්තා. මේක දැන් තමා උතුරගෙන එන්නේ. ඒ විදිහට ටිකක් කලවම් කරලා නැවතත් මම ලිපේ ඕහොමම ඉදෙන්න තිබ්බා. මේක හොඳින් උතුරන්න ඕනේ. ඔන්න දැන් මගේ රසම් එක හොඳටම උතුරනවා. මේ වෙලාවේදී මම මේක ටිකක් කලවම් කරලා ලිප ඕප් කරගන්නවා. මේ වෙලාවේදී ලුණු ඇඹුල් බලලා ඉවරලා ඒව මදි නම් ඔයාලට එකතු කරගන්නත් පුළුවන්. මගේ නම් හැමදේම ගානට තිබ්බ නිසා මම එකතු කරගත්තේ නැහැ. ඔන්න දැන් අපේ රසම් පානය හදාගෙන ඉවරයි. මම මේක හැදුවේ රැයට බත් කන්න. මොකද මේ දවස්වල මගේ මහත්තයා ටිකක් අසනීප ගතියෙන් ඉන්නේ. එයාට බත් කන්න එකත් එක්ක තමයි මම මේක ගොඩක්ම හැදුවේ. ඉතින් තෙල් මිරිස් පිටි කෑම වැඩිපුර කාපු දවසට පව්වදාට මේ වගේ රසම් එකක් හදලා ඔයාලට රස බලන්න පුළුවන්. එතකොට අර තෙල් ගතිය සේරම පිච්චිලා යනවා. සතියට සැරයක්වත් මේ වගේ රසම් එකක් හදලා බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔන්න මම දැන් උණුවෙම බත් බෙදාගෙන රසම් එකත් එක්ක කන්න තමා යන්නේ. ලෙඩාට දෙන්න කලින් මම තමා එකටම මේක රස බලන්න යන්නේ. එහෙනම් ඔයාලත් මේ රසම් එක හදලා රස කොහමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. අසනීපෙන් ඉන්න වෙලාවට කෑම කන්න බැරි වෙලාවට මේ වගේ රසම් එකක් හදලා දෙන්න. එතකොට තියෙන අප්පිරිය ගතිය සේරම නැතුව යනවා. ඇත්තෙන්ම මේ රසම් එක මාරම රසයි. ඒ වගේම ඇඹුල් රසයි සැරයි දෙකම හොඳ ගානට තිබුණා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලත් මේක හදලා බලන්න. නැවතත් මේ වගේ රසබර වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක නරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි.